වදන්තා ධම්මස සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වත් හැමදෙනාම සාදුනාදයට පවත්වන්න. සුපින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැමදෙනාම විසින් මේ සූදානම් වන්නේ යටගල රජමහා විහාරස්ථානයේ සිට වෙසක් පුන් පොහෝ දිනයට පෙර දිනේ මේ සන්ධ්‍යා භාගයේදී සැදී පැහැදී සූදානම් වෙලා මේ තැන්පත් වෙලා සිටින්නේ ඉතාමත් වටින සුවිශේෂී වූ ධර්ම දේශනාවක් මේක ධර්ම සාකච්ඡාවක්. දැන් මේකට හේතුව ගාල්ලි හැමෝම දන්නවා. බණ වලට වැඩ මේ විස්තරේ කියලා ධර්ම දේශනාවක් නෙවෙයි කියලා හැමෝම දන්නවා. එතකොට පින්වත් මෙහෙමනම් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ මම නිතරම ඔය ප්‍රතිපල ප්‍රශ්න අහනවා. ප්‍රශ්නයක් වල කමක් නැහැනේ. හැබැයි ඉතින් අහනකොට උත්තර දෙන්නත් ඕනේ. කමක් නැහැ කියලා තමයි හැමෝම පටන් ගන්න. අහන්න උත්තර නැහැ. එහෙම නැතුව පින්වත් අපි ධර්ම සාකච්ඡාවක් මේක පවත්වමු. එහෙමනම් ප්‍රථමයෙන්ම යටගල රජමහා විහාරස්ථානයේ මේ විහාරගණයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නමකයන් අවසරයි. කල්පේ ආර්ය ජෝති නායක හමුදුරන් වහන්සේ වරක් ප්‍රධාන විහාරස්ථානයේ අපේ විහාරාධිකාරී හමුදුරු අනිකුත් වැඩ සිටින මහා සංඝරත්නයේ අවසර ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වත්නි, අද දවසේදී අපි අපේ මේ ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා කරන්නේ. දැන් පින්වත් අපි වෙසක් පොයේ සමරන්නේ මොකක්ද? අපිට වෙසක් පොයේ පින්වත් වැදගත් වෙන්නේ ඇයි? ඇහෙන්නේ නැහැ මට. කලින් උත්තර දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ තේමනේ. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය, සිදුහත් බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, ගෞතම බුදු වහන්සේගේ පරිනිර්වාණය. මෙන්න මේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරමින් වෙසක් පොහොය දිනය අපි හැමෝම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් සමරනවා. එතකොට පින්වත් මෙහෙමනම් දැන් අපිට මේ අපේ බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ අහන්න ලැබෙන දුක්ඛිතම කතා පොත මොකක්ද? ශෝක ජනකම පින්වත්නි කතා පොත මොකක්ද? අන්නමයි සම්බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය පිරිනිවන් පෑම. එතකොට එහෙමනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව. අපි පින්වත් සාකච්ඡා කරන්න නිකන් නෙවෙයි සූත්‍රයක් ඇසුරු කරගෙන මොකක් ඇසුරු කරගෙනද? සූත්‍රයක් ඇසුරු කරගෙන. එතකොට පින්වත් එහෙමනම් මේ සූත්‍රේ නම මොකක් වෙන්න පුළුවන්ද? මොකක්ද? මහා පරිනිබ්බාන සූත්‍රය අන්නයි. එහෙමනම් අද අපි සාකච්ඡා කරන්න පින්වත් මෙන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රය මූලික කරගෙන දැන් පින්වත් මේ සූත්‍රය අපි සාකච්ඡා කරනවා කියුවට ඇත්තටම හරියට පින්වත් මේ සූත්‍රය සාකච්ඡා කරොත් හෙට එළි වෙනකම් බණහන්න පුළුවන්. එච්චරම මේක විස්තර තියෙනවා. නමුත් අපිට පින්වත් මේකමන විස්තර සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ මේ කාලයත් එක්ක. එහෙද පින්වත් මේ අපි පැය පුරාවට මේ සූත්‍රයෙන් අපිට පින්වත් ගන්න පුළුවන් විශේෂ අවස්ථා අපි අරගෙන අපි සාකච්ඡා කරමු පින්වත්. එතකොට මේ සූත්‍රය පින්වත් මෙච්චර දීර්ඝ වෙන අපි දන්නවා ත්‍රිපිටකය ගත්තාම පින්වත් සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා පිටක තුනයි. මේක පින්වත් සූත්‍ර පිටකයේ දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා කුද්දක නිකාය කියන නිකායන් පහයි. මේක පින්වත් දීඝනිකායේ සූත්‍ර කීයක් තියෙනවද? සූත්‍ර 34යි. සීලකන්ද වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය කියලා මෙන්න මේ සූත්‍ර 34 බෙදෙන වර්ග තුනක් තියෙනවා. මේක පින්නත් මේ මහා පරිනිබ්බාන සූත්‍රය අත්වන්නේ මහා වර්ගයට මොන වගේද? මහා වර්ගයට තමයි පින්නත් මේ මහා පරිනිබ්බාන සූත්‍රය අයිති වෙන්නේ. එතකොට මෙහිදී පින්නත් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයට කලින් මොහොත ඉඳලා අවසාන පින්නත් බුදු පියාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලාගේ බෙදා දීම දක්වා මේ සකල විස්තරයම පින්නත් මේ සූත්‍රයේ ඇතුළත් වෙනවා. එහෙමනම් පින්නත් අපි කම්මැලිව බණ හමු නේද? කම්මැලි වෙන එකක් නෑනේ. වෙයි හැබැයි නේද? මම තමයි මොකක් හරි කරන්න ඕනේ ඒකට. හොඳයි. එහෙමනම් පින්නත් අපි මෙතන ඉඳලා මේ දීඝනිකායේ තිබෙනා වූ මහා පරිනිබ්බාන සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරමු. මේ දිපිනත් එකටම සිද්ධ වෙන සංසිද්ධිය තමයි වස්සකාර බමුණ. කවුද පින්නත් මොන බමුණද?
වස්සකාර බමුණ. වස්සකාර බමුණ පින්වත්නි අජාසත් රජතුමාගේ හොඳ හිතවත් ඇමති කෙනෙක්. දැන් අපි දන්නවා අජාසත් රජතුමා පින්වත්නි ෆුල් ට්‍රයි කරා මොකද ලිච්ඡවි රාජකුමාරවරු පරාජය කරා. හැබැයි පුළුවන් වුණාද? බැහැ. දැන් බැරි මෙතන පින්වත්නි මොකද කරේ? මේ වස්සකාර බමුණ වැඩි පින්වත්නි බුදුහාමුදුරනේ දිහාවට මේ අජාසත් රජතුමා. වස්සකාර බමුණ ඔබ ගිහිල්ලා ඇමති ඔබ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාකමල වන්දනා කරා. වන්දනා කරලා අහන්න මේ ලිච්ඡවි රාජකුමාරවරු යුද්ධයෙන් පරාජය නොවීමට හේතු විමසන්න. දැන් වෙනත් මොන වස්සකාර මේ ඇමතියත් මොකද්ද කරේ? කියපු විදිහටම ගියා භාග්‍යවතුන් වහන්සේ දිහාවට ගිහිල්ලා පාකමල වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ ලිච්ඡවි රාජකුමාරවරු මොනව කරත් කොහොම කරත් උන්ව පරාද කරන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේකට හේතුව කියලා. මොකද පිනත් නැත්තටම ලිච්ඡවි රාජකුමාරව පරාද කරන්න බැරි හේතුව දන්නව නේද? මේව දන්නේ නැත්නම් අපි එහෙද පිනත් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වස්සකාර බමුණ ඔවුන්ගේ පරාජය නොවීමට හේතුව මොකද පිනත් මේ සප්ත අපරිහානීය ධර්ම. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා අපේ ආනන්ද හාමුදුරුවන්ගෙන් දැන් ওই ප්‍රශ්නේ පිනත් වෙන ඉස්සරහින්දගෙන වස්සකාර බමුණ නැන්නේ. ආනන්ද හාමුදුරුවෝ පැත්තක හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්දය මා විසින් චාපාලචේති අසලදී කොහෙද පින්වත්නි චාපාලචේති අසලදී ලිච්ඡවි රාජකුමාරවරුන්ට සප්ත අපරිහාන ධර්මයන් පෙනෙනවා. පින්වත්නි සප්ත අපරිහාන ධර්මයන් මොනවද? දන්නවද? කියන බලන්න හැමෝම. හැබැයි හයියෙන් කියන්න ඕනේ. සමගීව රැස්වීම. ඊට පස්සේ සමගිව රැස්ව සමගිව කතා කර සමගිව විසිරයයි. ඔය ගහමරා ගන්නෙ නෑ. එනකොටා ගන්නෙ නෑ. සමගිව හැමෝම එකතු වෙනවා. හැමෝම සමගිව එකාමෙන් හිතේ සතුටේ විසිරයයි. ඊට පස්සේ පින්වත්නි මොකද? නොපැනවූ නීති නොපැනවීම පැනවූ නීති කඩ නොගෙඩි. ඒකනේ පින්වත්නි ඔවුන් දැන් මෙතනදී පින්වත් අපිට හිතෙන්න පුළුවන් එතකොට හදිස්සියෙන්වත් මොනියම් හෝ මොහොතකදී යම් කිසි දෙයක් පනවන්න ඕන නෝති නෑ පින්වත්නි. අපේ බුදු පියාණන් වහන්සේ දැන් වසර 2500කට කලින් නේද මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරේ? අදටත් පින්වත්නි මේ ශ්‍රී සද්ධර්මයේ වෙනසක් තියෙනවද? නෑ. හැම කාලයකටම පින්වත්නි තුන් කාලයකට බුදුන් වහන්සේගේ ධර්මය එකයි. ඕනෑම ප්‍රශ්නයකට පින්වත්නි භාගතුන් වහන්සේගේ ධර්මයේ උත්තරයක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න පින්වත්නි බුදුන් වහන්සේ නීති පැනෙව්වද ඒ නීති පින්වත්නි ඕනෑම කාලයකට සමයි. වර්තමාන පින්වත්නි ලිච්ඡවි රාජකුමාරෝ හිටියනම් අදටත් ඒක සමානයි. අනාගතේ පින්වත්නි තව කොච්චර කාලයක් හිටියත් ඒක ඉදාට සමානයි. එතකොට පින්වත්නි ඕන පැනවුණු නීති කවදාවත් කඩ කරනවද? කඩ කරන්නේ. හැබැයි පින්වත්නි නොපැනවුණු නීති අලුතින් ගෙනල්ලා ඕන විදිහට පනවන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි ඕන් වැඩි හිටියන්ට ගරු කරනවා. අනිත් කාරණේ මොකද්ද? වැඩි හිටියන්ට කරු කරනවා. ඔබ මම බෝලන් කියලා කතා කරන වැඩි හිටියන්ට නෑ. ගහනව බලනවද? නෑ. වැඩි හිටියන්ට පින්වත්නි හොඳින් සත්කාර කරනවා. හොඳින් කරු කරනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කාරණය විවාහ නොවු කොහොමද? විවාහ නොවු කුල කුමරියන් පින්වත්නි ආරක්ෂා කරනවා. කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න ඕන් හැමදෙනාම ආරක්ෂා කරනවා. ඊට පස්සේ පින්වත්නි ඔවුන්ගේ මේ වජ්ජි රාජ්‍යය සහ ඊට පිට තියෙන ඕනෑම ආගමක තියෙන මේ වන්දන ආගමික කුදස්ථාන වලට උන් ගරු කරනවා. ඒ පින්වත්නි බුදුහාමුදුරුවෝ පැනවූ මේ සප්තපරිහාන ධර්ම පිළිබඳව දේශනා කර කාරණා. ඊට පස්සේ පින්වත්නි අන්තිම කාරණය තමයි මේ ලිච්ඡවි රාජකුමාරගේ රාජ්‍යයේ එන හැම මහරහතන් වහන්සේ නමකටම ආරක්ෂාව සහ පහසුකම් ලබා දෙනවා. ඒ තමයි පින්වත්නි සප්ත අපරිහාන ධර්ම. අපරිහානය කියන්නේ මොකද පින්වත්නි? පිළිහෙන්නේ නැහැ කියන එක. මේවා පින්වත්නි මේ ලිච්ඡවි රාජකුමාරවරු පින්වත්නි ආරක්ෂා කරන තාක්කම පිළිහෙනවද? පිළිහෙන්නේ. ඔබ පින්වත්නි ඔවුන්ට විතරක් නෙමෙයි පොදු අපිට උනා. අපිත් පින්වත්නි යම් ආයතනයක් පටන් ගන්න තියෙයිද මේ කාරණා හත තුළ පින්වත්නි පිළිගන්න කිසිම දවසක අපි කඩාගෙන වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි බුදු පියාණන් වහන්සේ වුණාම ආනන්ද හැමෝම ආනන්දය මෙන්න මේ කාරණා හත ඔවුන් කඩ කරන්නේ නැද්ද? ආනන්ද හැමෝම කිව්වේ භාගතුන් වහන්සේ ඔවුන් කිසි විටකත් කවරෙකුවත් මේ කාරණා හත පින්වත්නි කඩ කරනවද? කඩ කරේ. ඒ විදිහටම ආරක්ෂා කරා. ඊට පස්සේ බුදුහාමරේ කිව්වා එහෙමනම් බමුණ මේ ලිච්ඡවි රාජකුමාරවරු
මේ සප්ත අපරිහාන ධර්ම, ඒ කියන්නේ පිරිහෙන්නේ නැති ධර්ම හත ආරක්ෂා කරනකම් ඔබට නෙමෙයි කිසිවෙකුට වුණ පරාද කරන්න පුළුවන්ද? පරාද කරන්න. ඒකට පින්නත් එහෙමනම් ඔන්න දෙලෝ වැඩසටහන මේක බුදුහාමුදුරේ දේශනා කරා. අද මම දම් දේශමි විසිතුරු ලෙසට සොඳ ඔබ එය මානවට නිතියෙන් ආහනවද පැනයක් තිබේ නම් එය නිති විමසනවාද අද මම දේශන දම් පාද තේරෙනවාද තේරෙනවද පින්නත් ඇත්තටම තේරෙනවා. දැන් ප්‍රශ්නයක් කියනනම් අහන්න පුළුවන්. නැත්නම් ගියාට පස්සේ බනින්න නැතුව. ගැටලුවක් තියෙනවා නම් පින්නත් විමසලා මේක සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අපිට පින්නත් වස්සකාර මොන බුදු පියාණන් වහන්සේ දේශනා කරා මේ ලිච්ඡ විරාජමාන පින්නත් අපරිහානියට පින්නත් හේතු වෙන කාරණා. බුදුහාමුදුරුවෝ ඒ විලාම පින්නත් වස්සකාර මොනට ඇත්තලා කියලා ඒ විලාම පින්නත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරා මහණෙනි ඔබලාටද මම මේ සංඝ ශාසනය අපරිහානියව පවත්වාගෙන යන කාරණා දේශනා කරන්නේ. ඉතින් පින්නත් බුදුහාමුදුරුවෝ වදාරනවා අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා විරාග සංඥාව නිරෝධ සංඥා මේක හොඳින් ප්‍රගුණ කරන්න කියනවා. ඒ විතරක් නෙවෙයි තව වැදගත් දෙයක් වෙනත් අපේ වික්ෂුන් වහන්සේලාට මේ සංඝ ශාසනය පින්වත්නි පවත්වාගෙන අවශ්‍යම කරන්න තියෙනවා. වර්තමාන පින්වත්නි පුතත්වන වික්ෂුන් වහන්සේලා අපි දෝෂාරෝපණය කරනවානේ. එකට ඉන්න වික්ෂුන් වහන්සේ නැතිතර පින්වත්නි වික්ෂුන් වහන්සේගේ වැරදි කියනවා නම් එතන පින්වත්නි දිනුවක් තියනවද? ඔබ බුදුහාමුදුරුවෝ දේශනා කරා. භික්ෂුන් වහන්සේලා වදාළනවා මහණෙනි කිසි විටක තමන් හා වාසය කරන භික්ෂුන් වහන්සේලා නැති තැන ඔවුන්ගේ ගුණ ප්‍රකාශ කරත් අගුණ ප්‍රකාශ කරන්න එපා. ගුණ මග වෙන්න එපා කිව්වා. එහෙම වෙනව නම් පින්වත්නි සංඝ ශාසනය මොකද වෙන්නේ? පිරිහෙනවා. සංඝ ශාසනය විතරක් නෙමෙයි පින්වත්නි. ඔය පුදුගේ ජීවිතත් එහෙමයි. යම් මොහොතක ගුණ මග වෙනවද එතන විනාශයයි තියෙන්නේ. හොඳයි. ඔන්න පින්වත්නි ඔය විදිහට බුදුහාමුදුරුවෝ වස්සකාර බමුණ සහ භික්ෂුන් වහන්සේලාට මේ අපරිහානි ධර්මයන් දේශනා කළා. අනතුරුව පින්වත්නි බුදුහාමුදුරුවෝ අම්බලට්ටිකායෝනේ කොහෙන්ද? අම්බලට්ටිකායෝනේ පින්වත්නි නාලන්දා නුවර පාවාරිකානම් අඹ වනයේට වැඩම කළා. කොහෙටද වැඩම කරේ? පාවාරිකා අඹ වනයේට. වැඩම කළ පින්වත්නි භික්ෂුන් වහන්සේලාට ධර්ම කතාවක් දේශනා කරලා මේ පාවාරිකා අඹ වනයේ පින්වත්නි පාටලී ග්‍රාමයට වැඩම කරා. කොහෙටද වැඩම කරේ? පාටලී ග්‍රාමයට. ඔන්න පින්වත්නි පාටලී ග්‍රාමයට වැඩම කරාට පස්සේ පාටලී ග්‍රාම වැසියන්ට පින්වත්නි බුදුහාමුදුරුවෝ ලස්සන දේශනාවක් කළා. සිල්වත් වීමේ ආනිසංස පහක් සහ දුසිල්වත් වීමේ ආදීනව පහක්. ඇයි මේ ආනේ පින්වත එහෙ මෙහෙ ඇවිදින්නේ මේ පැත්තට ඇවිත් හිඳ බාන ආසන්නේ එවිතයි ධර්ම ගෞරවේ ඔබේ රැකෙන්නේ එවිතයි බුදු දහම සැමදා බබලන්නේ. හොඳයි. එහෙමනම් පින්නත් දුන්න දැන් බුදු පියාණන් වහන්සේ සිල්වත් වීමේ ආනිසංස පහක් සහ දුසිල්වත් වීමේ ආදීනව පහක් දේශනා කළා. සිල්වත් වීමේ ආනිසංස මොනවද පින්වත්නි? දැන් බලන්න. මොනවා වෙන පුළුවන්ද සිල්වත් වුණොත් අපිට ලැබෙන ආනිසංස? දැන් මොකද පුතු සිල්වත්ද? සිල්වත්. වෙලාවකට සිල්වත් නේද? අනිත් වෙලාවට නම් අහන්න එපා පොඩි හාමුදුරුවෝ. හොඳයි. පින්වත්නි සිල්වත් අපි ගත්තාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපි සිල්වත් වුණොත් පින්වත්නි දැන් සීලය ගත්තාම පින්වත්නි ශ්‍රද්ධාව සහ සීලය මේ දෙක පින්වත්නි ගහයි පොත්තයි වගේ. ශ්‍රද්ධාව නැත්නම් සීලයක් ඇති වෙනවද? නැහැ. එහෙමනම් පින්වත්නි දැන් මේ ශ්‍රද්ධාව කියන දේ අපිට අවශ්‍යයි.
ශ්‍රද්ධාව පින්නත් අපේ මේ ඔටෝ ශ්‍රද්ධාවක් තියෙන්නේ මේනවා මේ යනවා. එහෙම නැතුව පින්නත් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ සද්ධානුසාරී කියලා පුද්ගලයෙක් වෙන්න. උට පින්නත් බුදුහාමුදුරන් ගැන ධර්මය ගැන සංඥා ගැන යම් පින්නත් ශ්‍රද්ධාවක් ඇති වෙනම හිතනවා මේ මොහොතේ පින්නත් වන හතමාරට යටගල රජමහාවිහාරයේ පින්නත් මේ පෙතර එවැනි ශ්‍රද්ධාවක් ඇති වුණා. මොනවද ප්‍රථම පින්නත් සද්ධානුසාරී. ඒ ශ්‍රද්ධාව පින්නත් මැරෙනකම් මෙහෙමයි. ගලේ කෙටුවා වගේ. එතකොට පින්නත් මේ සද්ධානුසාරී පුද්ගලයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ඒක පින්නත් මේ අපිට තියෙන එකක් වගේ නෙමෙයි. හොඳයි. සිල්වත් වීමේ අනුසංස පින්නත් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරා. සිල්වත් වුණොත් පින්නත් ඔහුගේ භෝගය ආරක්ෂා වෙනවා. භෝගයන් වැඩි දියුණු වෙනවා. ඒකට පින්නත් උට මේ ධනෙ කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ධනෙ පින්නත් හොඳින් ආරක්ෂා වෙනවා. ආය පින්නත් සිල්වත් වුණාම අපේ පින්නත් ගුණ කීර්තිය කියනවනේ අපේ යසස හැමෝම පින්නත් ප්‍රතිලිත වෙනවා. ගාල ගත්තොත් පින්නත් කොළඹට වෙන ඔය පින්නත් කීර්තිය යනවා. ඊට එහා පින්නත් ලෝකෙටම පව යන්න පුළුවන් අපි සිල්වත් වුණා. ඊට පස්සේ පින්නත් ඊළඟ කාලෙකට සිල්වත් වුණොත් පින්නත් 100ක් 200ක් නෙවෙයි 1000ක් 2000ක් පින්නත් ලක්ෂයක් කෝටියක් ඕනෑ තරම් පින්නත් පිරිසක් හිටියොත් අපිට ඕන ආමන්ත්‍රණය කරන්න පින්නත් බය ඇති වෙන්නේ නැහැ. ලැජ්ජාවක් නැහැ පින්නත්. මොකද ඔහු සිල්වත් ඔහු ඕනෑ තරම් පිරිසක් පින්නත් ඔහුගේ පාලනයට තියාගන්න පුළුවන්. ඒ සිල්වත් වීමේ ආනිසංස. ඊට පස්සේ පින්නත් අපි ආයෙත් සිල්වත් වුණොත් මැරෙන මොහොතේ පින්නත් මනස සිහිනුවණින් අපි මැරෙනවා. ඊට පස්සේ පින්නත් අන්තිම කාරණය අපි සිල්වත් රාමිය ගියාට පස්සේ කොහෙද ඉපදෙන්නේ? සුගතියේ ඉපදෙන්නේ. ඊට පස්සේ පින්නත් දැන් ඔය සිල්වත් වීමේ ආනිසංස මෙහෙම දේශනා කරන්නේ සිල්වත් වීමේ ආදීනවත් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරා. දුසිල්වත් වුණොත් පින්නත් මොකද වෙන්නේ? තියෙන ධනයක් විනාශ වෙනවා. ආයෙ ධනයක් ලැබෙනවද? ලැබෙන්නේ. ආයෙ පින්නත් අපි දුසිල්වත් වුණාන් පස්සේ වෙන්නේ මොකද්ද? අපි පින්නත් අපේ කීර්තියක් නැහැනේ. තිබුණත් පින්නත් මේක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඔය දැන් සමහර වෙන්නේ පින්නත් හිතට පින්නත් බොරු කියන කෙනෙක් කියලා. ඔව් පින්නත් නිතර බොරු කියන කෙනෙක්. පස්සේ දවසක පින්නත් ඔව් ඇත්තටම ඇත්තක් කිව්වොත් අපි පිළිගන්නවද? අනේ ඔබගේ ඇත්ත කියලා කියන්නේ නේද? කිව්වොත් අනිවාර්යෙන් බොරුවක්. එහෙනම් පින්නත් ඒ හින්දා ඔහුගේ මේ අපකීර්තිය පින්නත් ප්‍රචලිත වෙනවා. ඊට පස්සේ පින්නත් මේ දුසිල්වත් වුණා වෙන මොකද්ද? 1000 නෙවෙයි පින්නත් 10 දෙනෙක් ඉස්සරහට ගිහිල්ලා පින්නත් කතාවක් කරන්න පෞරුෂයක් නැහැ. බියක් ඇති වෙනවා පින්නත්. එහෙම ඕනෑතරම් වෙන ළමයි පින්නත් ගත්තාම නේද? දුසිල්වත් වීම යන්නේ පින්නත් මේ ආත්මෙ නෙවෙයි. පෙර ආත්මවල වේවා. මොනියක් මොදයක් හින්ද පින්නත් තමන්ගේ පන්තියවත් කතාවක් කරන්න ලැජ්ජයි. ඔය සමහර ළමයි ඉන්නවා පින්නත් පන්තියේ නෙවෙයි ඕනෑතරකට ගියෝ සිංහයව. නේද පින්නත් කවුරු ළඟ හිටියත් කතා කරනවා. එතකොට දැන් ඔය ළමයි වුණත් කල්පනා කරන්න ඕනේ අපි එහෙම වෙන්න ඕනේ. වැරද්දක් නෙවෙයි පින්නත් අපි සිල්වත් වුණොත් පින්නත් මේ තත්ත්වයක් අපිට දුවේ පුතේ අපිට අවස්ථාවක් ලැබෙනවා. හොඳයි. එවනම් පින්නත් දුසිල්වත් වීමේ තවත් ආදීනයක් තමයි අපි මැරෙන්නේ පින්නත් මනස සිහිනුවණින් නෙවෙයි. අවසියෙන් අපි මැරෙන්නේ. අවසියෙන් මරණ කියන්නේ පින්නත් ඉපදෙන සුගතිය දුගතියද දුගතිය ඉපදෙන. ඔන්න පින්නත් සිල්වත් වීමේ ආනිසංස දුසිල්වත් වීමේ ආදී. අපිට පින්නත් නෝ ලොකෝට විස්තර කරන්න වෙලාවක් නැහැ මේ සූත්‍රයත් එක්ක. මදින් නවත්තන්නත් බෑනේ ආයෙ හෙට වඩින්නේ නැහැ. හොඳයි. එහෙමනම් පින්නත් නෝනේ දැන් බුදු පියාණන් වහන්සේ ඔබ සිල්වත් වීමේ ආනිසංසමේ ආදී ධර්ම දේශනා කරලා පාඩලී ග්‍රාමයෙන් වඩින කලින් පින්නත් බුදුහාමුදුරු දේශනා කරන අනාවරණයක් කරනවා. කොහොමද පින්නත් කරන්නේ? ආනන්දය මේ පාඩලී ග්‍රාමයේ යම් දවසක ගින්නෙන් හෝ මොකද පින්නත් ගින්නෙන් හරි ජලයෙන් හරි මිත්‍ර ભેදෙන් හරි මොකද වෙන්නේ? විනාශය. මේ පාඩලී ග්‍රාමය. හොඳයි. එහෙමනම් පින්නත් ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පාඩලී ග්‍රාමයේ වැඩියා. දැන් මේ ගමන් මාර්ගයේ පින්නත් පාඩලී ග්‍රාමයෙන් වැඩම කරලා බුදු පියාණන් වහන්සේ භෝග ග්‍රාමයට වැඩියෙකුටද වැඩියේ භෝග ග්‍රාමයට. දැන් පින්නත් අපහැදිලි දණක් කියනවා නම් ගැටලුකාරී දණක් කියනවා නම් විමසන්න. අර කොවගේ ගියන් පස්සේ බලන්නේ නැතුව පින්නත් නොතේරෙන දණක් කියනවා නම් අහන්න පුළුවන්. අපි හැමෝටම මේක විසඳ ගන්න පුළුවන්. බණ ඇරඹුවා විතරයි මෙය දිස්වන්නේ සමහරු කිර කිරා නින්දට තැන දෙන්නේ ඔය ලෙස කොහොමද නිවනට පිවි
සිනහව නොවේ පින්වත ඒ ගැන සිතමින්නේ. ඇත්තටම පින්වත්නි බණහදි කරන ලොකු වැරද්දක් අපි ඕක නේද නිදාගන්න එක. මෙතන පින්නත් දැන් හිතන්නකො මෙහෙම පෘථග්ජන පින්නත් අපෙන් දැන් මෙහෙම බණක් ආදි පින්නත් නින්ද යනවා නම් කොහොමද පින්නත් බුදුහාමරගෙන් බණ අහන්නේ නේද? පුරු වෙන්න ඕන අපි බණ අහන්න පින්නත් නේ. තාම අපිට නින්ද යනවා නම් බණ අහනකොට තාම අපිට බණ අහන්න පුරුදුයිද? නැහැ. එහෙනම් පින්නත් අපිට අපි නිදා ගන්න නැතුව බණ අහන්න පුරුදු වෙන්න ඕනේ. බෞද්ධ වශයෙන් නේද නින්ද ආවත් නින්ද එනවා. අපේ පින්නත් මේ ස්වභාවයනේ. නින්ද කියන දේ පින්නත් අපි ඉන්නකොට අපිට බඩගින්න එනවා, වතුර තිබහනවා, නිදිමත එනවා නේද පින්නත්. නමුත් අපි මේ Taman සිහියට එළවත් වෙන මොන වගේ වෙලාවකද කල්පනා කරන්න ඕනේ. ඇඳේදී පින්නත් නිදාගත්ත කමක් නෑ. හැබැයි බණ මඩුවේදී ඇහැරිලා ඉන්නවා. හොඳයි. එහෙමනම් පින්නත් බුදු පියාණන් වහන්සේ දැන් මේ බෝග්ගරාමට වැඩම කළා දේශනා කරනවා සත්‍යයන් විසින් පින්නත් මේ සංසාරයේ ගමන් කිරීමට හේතුව. මොකද පින්නත් ඇත්තටම අපි සංසාරයේ ගමන් කිරීමට හේතුව මොකක්ද? ඇහෙන්නේ නැහැ මට. මොකක් හින්දාද පින්නත් අපි තාමත් මේ සංසාරේ ඇවිදින්නේ? ඇහෙන්නේ නැහැ මට. වැරදෙයි කියලා බයෙන් උත්තර දෙන්න එපා. පින්නත් අපි තාම සංසාරය ඇවිදින චතුරාර්ය සත්‍ය නොදන්න නිසා. චතුරාර්ය සත්‍ය දන්නව නම් පින්නත් අපි තාම විදින සංසාරේ නැහැ. චතුරාර්ය සත්‍ය නොදන්න නිසා පින්නත් සංසාරේ ඇවිදින බවට බුදු පියාණන් වහන්සේ මේ බෝග්‍රාමේදී ඔන්න වික්‍රම වහන්සේලාට දේශනා කළා. ඊට පස්සේ පින්නත් භාග්‍යවතුන් වහන්සේ කෙමෙන් මේ ධර්මචාරිකාව වඩිනකොට ඔන්න පින්නත් වැඩි විශාලා මහනුවර අම්බපාලී නම් ගණිකාවගේ අඹවණේට වැඩි. පින්නත් මම දැන් භාග්‍යවතුන් වහන්සේ මේ අම්බපාලී වෙසගණගේ අඹවණේ සමාධිසෝයෙන් සමවස්සෝයෙන් වික්‍රම වහන්සේලාට පිරිවරාගෙන වැඩ ඉන්නවා. ඕක ආරංචි නා පින්නත්නි කාටද ආරංචි? අම්බපාලීට ආරංචි. මේ පින්නත්නි නැටුමින් ගැයුමින් වාදනෙන් මේ හැම දෙයකින්ම සල්ලිකාරව පිනවන කෙනෙක්. රජවරු සිටුවරු පිනවන කෙනෙක්. මේකට පින්නත්නි හොඳට ධනෙ තිබුණා. සම්පත් තිබුණා. යාන වාහන ඔය හැම දෙයක්ම තිබුණා පින්නත්නි. ඉතින් මම ඒ වගේම පින්නත්නි හරිම දාන ආදී පින්කම් කරන කෙනෙක්. බුදුන් වහන්සේ ගැන පැහැදිලි කෙනෙක්. ඉතින් අපේ බුදු පියාණන් වහන්සේ දැන් මෙහෙම Tamanගේම අඹවණේට වැඩම කරලා දැනගත්තම හරිම පැහැදුණා. හරියට පැහැදුණා. ඒ හිතන පින්නත්නි ඔන්න අපිට අයිති ප්‍රදේශයකට පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ වැඩන කියලා අපිට ආරක්ෂාවක් ලැබුණා. අපි සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඉතින් මේ අම්බපාලයත් පින්නත්නි බොහෝ සතුටටපත් වුණා. ප්‍රීතිමත් වෙලා ප්‍රියේ නැගිලා පින්නත්නි තමන්ගේ පිරිසත් එක්ක භාග්‍යවතුන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා වන්දනා කළ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ ස්වාමීන් වහන්සේ පින්නත්නි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරා භාග්‍යවතුන් වහන්සේ හෙට දාණයට මට අවස්ථාව දෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ හොඳයි කියලා මට තුෂ්ණි භූතව පින්නත්නි නිශ්ශබ්දව ඉවසීමේට අවස්ථාව දුන්නා. ඔයත් එක්කම පින්නත්නි හරි වැඩේ මොකද්ද මේ ලිච්ඡවි රාජකුමට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම කරලා කියලා. ඔවුනුත් මොකද්ද කරේ ආරංචිය දැනුන සෙනෙ පින්නත්නි නැග්ගා හරියට හැමෝමත් එක්කම නාවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළා ඔවුනුත් දාණයට ආරාධනා කළා. දැන් දෙපැත්තෙම දානවා. ඊට පස්සේ දැන් පින්නත්න අම්බපාලිය දාන බාරයෙන් දැනගෙන අම්බපාලියකට ඇවිල්ලා අහනවා ඔබට ඕනෑ තරම් ධනෙ දෙන්න. හැබැයි අපිට එහෙම ධන වේල ලබා දෙන්න කියලා. අම්බපාලිය කිව්වා මට කොහොම නෙවෙයි මේ විශාලා මහනුවරම මට දුන්නා. මම දාන දෙනවද? දාන දෙන්නේ. ඒ කියන්නේ යාළුවට දාන දෙන්නේ නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ බාරගත් දාණය උත්සවශ්‍රීයෙන් ලබා දෙනවා කියලා පින්නත් මොන මය මේ විදිහට කිව්වා. කම්මැලි නෙමෙයි නෑනේ. හැබැයි කම්මැලි වගේ මට එහෙම හිතනවනේ. මොනවල ස්වභාවය දන්නේ නැහැ. හොඳයි. එහෙමනම් පින්වත්නි දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේලා මෙහෙම දාන ආරාධනා කරන්නේ අම්පාලිය. ඉන් අනතුරු පින්වත්නි ඊළඟ දවසේ මේ අම්පාලිය විසින් Taman විසින් ඉපැවුදනේ යොදාගෙන ඊටමත් ප්‍රණීත ආකාරයට බුදුන් වහන්සේව රැකදාන මහා සංඝරත්නයට දානය පූජා කළා. ඊට පස්සේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වුණ අම්පාලිය ධර්මයේ දේශනා කළ අනතුරුව බේලුව කියලා ගමකට වැඩි කොහෙටද වැඩියේ? බේලුව ගමට. බේලුව ගමට වැඩ කළ පින්වත්නි බුදුන් වහන්සේ තා දීර්ඝ වූ
දේශනාවන් කිහිපයක් භික්ෂුන් වහන්සේලා ආරම්භය සිද්ධ කළා. ඊට පස්සේ පින්වත්නි බුදුන් වහන්සේ මෙහිදී අහන ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්දය භාග්‍යවතුන් වහන්සේ ගුරු මුෂ්ටියකින් තොරව කියන්නේ මොකද පින්වත්නි? හැබැයි හිමින් උත්තර දෙන්න. මොකද පින්වත්නි ගුරු මුෂ්ටියකින් තොරව කියන්නේ තමන් විසින් දැනගත්තු දෙයක් තමන් ආව ඉතුරු කරගත්තේ නැහැ. ධර්ම හැමදේම ලබා ගන්න. ගුරු මුෂ්ටියකින් තොරව මේ භික්ෂුන් වහන්සේලාට මහණුන්ට මේ නිවන් මාර්ගය මම කියලා දෙනවා. එතකොට එහිදී බුදුපියාණන් වහන්සේ වදාරනවා ආනන්දය බුදුපියාණන් වහන්සේ මේ හිතනවා. සංඝයා මා වෙනුවෙන්ම වැඩ ඉන්නවා. මා හින්දමයි මා නිසාමයි මේ සංඝය යැපෙන්නේ කියලා බුදුන් වහන්සේලා හිතනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ නෑ භාග්‍යවතුන් වහන්සේ. කිසි විටකත් බුදුපියාණන් වහන්සේලා එවැනි සිතුවිල්ලක් හිතනවද? හිතන්නේ නෑ. එතන පින්වත්නි අනුතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබලා විසින් මාගේ මේ ශාසනයට ඇවිල්ලා ශාසනය එනකොට පින්වත්නි සංසාර දුක නැති කරන්නේ. එහෙමනම් මේ සංසාර දුක නැති කිරීමේ මාර්ගය හොයාගෙන ආපෝ ඔබලා මහන්සි වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරලා මෙන්න මේ නිවනට පිළිපන්න. අන්න ඒකයි මාගේ මේ ගෞතම බුදු සාසන ඔබලා ලබන ලොකුම ප්‍රතිලාභය. මෙතන පින්වත්නි ලාභ සත්කාර කීර්ති සංසාද ඒව නෙමෙයි. යමක නිවන් දකිනවා නම් පින්වත්නි අන්න ඒකයි ලබන්නා වූ ලොකුම ලාභය. හොඳයි. එතකොට පින්වත්නි අනතුරු භාග්‍යවතුන් වහන්සේ බේරුගමේදී භික්ෂුන් වහන්සේලාට මේ විදිහට ධර්මයේ දේශනා කළා. ඉන් අනතුරු පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් චාපාල චේතියට වැඩම කරේ චාපාල චේතියට. නැහනේ දෙන්නේ පිළිතුරු හයියෙන් ඔබලා කටහඬේ දෝෂයක් දැයි නිති මන් සිතලා අහනව ආනේ පැන යන්නවතත් හිතලා හයියෙන් දෙන්න කෝ පිළිතුරු නිති ඔබලා. දැන් පින්වත්නි බණනේ මේ වෙනුවෙන් කලුම තමයි කියන්නේ. ඔය පැත්තේ මේ ක්‍රියාමාර්ගයෙන් දැන් පින්වත්නි මම නිකම්ම මේක දේශනා කරලා ගියාට වැඩක් තියනවද? අපි හැමෝම පුතක් දෙනානේ පින්වත්නි. පැයක් බණ අහනවා කියන්නේ ඇත්තටම දැන් මෙහෙමයි. මම දම් දේශන්නේ සුතුරෙන් නීති ඔන්න නෑ පවසන්නේ කිසි විට නිෂ්ඵල කරුණින්ම ඔබ දුපෙට නොම ඔබ හුරු වෙන්න නිවනට යන්න පින්වත ඔබ සැරසෙන්න. දැන් පින්වත්නි අද අපි හම්බුණා පන්සලේ වැඩ ඉන්නකොට ඉතාමත් දක්ෂ සංගීතවේදී ටීචර් කෙනෙක් හම්බුණා. දැන් මේ ටීචර් මගේ බණ අහන කෙනෙක්. දැන් මේ ටීචර් මම බණ අහනකොට මට ඇවිල්ලා කියන පොඩි හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ බණ කියනකොට මිනිස්සු කම්මැලි නැද්ද? මම අහුවයි ටීචර් කියලා. ඒ පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේ සූත්‍ර වලින් බණ කියන්නේ. ඒ වුණාට දැන් වර්තමානයේ ඉන්න අම්මලා ටික හුරු වෙලා තියෙන්නේ ඕබුදු බණ. මම ඉතින් මුකුත් කිව්වේ නැහැ. දැන් එතකොට ඇත්තටම බලන්න ඇත්තටම එහෙම නෙවෙයි හුරු වෙලා තියෙන්නේ. දැන් සත්‍යයෙන් කියන බලන්න පින්නත්නි එහෙමයි. ඒක ඉතින් මම පින්නත්නි මුකුත් කියන්නේ. නමුත් මගේ ධර්මදේශනා මාලාව තුළ පින්නත්නි මම කිසි විටකත් එවැනි අනවශ්‍ය දෙයක් අපි පින්නත්නි බලන්නේ hina වෙන්නද නැහැ. බුදුහාමුදුරුවෝ පින්නත්නි දේශනා කරන්නේ මොකද්ද? මේ ශ්‍රී සද්ධර්මයේ තුලමයි පින්නත්නි නිවන තියෙන්නේ. කාලෙට බණ අහන්න ඕනේ නැහැ කියනව නෙවෙයි පින්නත්නි. නමුත් අපි ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ මොනවටද පින්නත්නි මේ සූත්‍ර දේශනා, අභිධර්ම දේශනා, මේ විනය කාරණාවලට. එතකොට පින්නත්නි ඒ හැර අපි නිතරම අරවෙනි පින්නත්නි hina බණ වලට හුරු වුණොත් මොකද්ද වෙන්නේ? අන්න එහෙම නාමයේ පින්නත්නි මෙවැනි බණක් අහනකොට නිින්ද යන්නේ. නමුත් පින්නත්නි මම දන්න ඉතාමත් ශ්‍රද්ධාවන්ත වෛද්‍යතුමෙක් ඉන්නවා. එතුමාගේ නෝනයි පින්නත්නි
පැයක් බනහන්න කියොත් කොහොම නෙවෙයි පින්නත්නි. හරි කෙලින් හොඳ තියා ගන්නවා. බන ඉවර වෙනකම් පින්නත්නි ධර්මදේශකයන් වහන්සේගේ දිහා විතරමයි බලන්නේ. කිසිම එහා මෙහා වීමක් නැහැ. ඕන් පින්නත්නි සත්‍යයකට එකපාරක් භාවනාවට පුරුදු වෙනවා. භාවනාවට ගිහිල්ලා ඕන් ඒට පින්නත් තමන් කිසි සංවිධානය කරනවා. එහෙම වුණාම පින්නත්නි ඇත්තටම ඒකයි වටින්නේ. මගේ දේශනාත් පින්නත්නි කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් ස්වභාවයනේ. නමුත් පින්නත්නි වැදගත් වෙන්නේ මේවා. මේ සූත්‍ර දේශනා අපි අහුවොත් පින්නත්නි මේව තමයි අපි දවසක අපිට අපේ ජීවිතේට උපයෝගී වෙන්නේ. එහෙම නෙවෙයිද පින්නත්නි? එහෙම තමයි. හොඳයි. එහෙමනම් පින්නත් වන බුදු පියාණන් වහන්සේ දැන් බේලෝකමෙන් අනතුරු වැඩම කරා චාපාල චේතියට කොහෙද වැඩම කරේ? චාපාල චේතියට. චාපාල චේතියට කළ පින්නත් බුදු පියාණන් වහන්සේ මෙහිදම දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට. ආනන්දය මේ චාපාල චේතිය විසිතුරිය. සිතෙහි ප්‍රියතාවය උපදවන්නේ. මේ බහුමුත්තක චේතිය විසිතුරුය. සිතෙහි ප්‍රියතාවය උපදවන්නේ. ආදී පින්නත් බුදුරජාණන් වහන්සේ ආනන්දයේ මේ සාරාංශ චේතිය විසිතුරුවේ සිතේ ප්‍රියභාවය උපදවන්නේ. ඔය විදිහට පින්නත් දේශනා කළ දැන් ආනන්ද ආනන්දය එමෙන්න යමෙකු සතර ඊර්ධිපාද වඩලා තියෙනවා. දැන් පින්නත් මේ බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරන්ට මේ අංගවනවා මේ පිළිබඳව. මේ විදිහට මේ චෛත්‍යය ගැන කියදෙවලා මේ අංග නිම කරන්නේ. සතර ඊර්ධිපාද වල යමෙක් පින්නත් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් මොකද පින්නත් ජීවත් වෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ සතර ඉන්ද්‍රියපාද පින්නත්නි ලෝකේ මනාවටම වැඩෝ කියනවා. හොඳටම පින්නත්නි වැඩිය කවුද අපේ භාග්‍යවතුන් වහන්සේ. එහෙමනම් පින්නත්නි සතර ඉන්ද්‍රියපාද භාග්‍යවතුන් වහන්සේ වැඩි ඒකනේ භාග්‍යවතුන් වහන්සේට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ ওই විදිහට ආනන්ද හාමුදුරට ඇඟෙව්වා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ පින්නත්නි ඒ වෙලාවේ කොහොමද හිටියේ? ඒ හයියෙන් උත්තර දෙන්නේ. ඒ ඇහෙන්නෙත් නැහැ. මේව පින්නත්නි දන්න දේවල් නේ අපි නේද? අපි දන්න දේවල් මේවා. හැමෝම වැරදුනට කමක් නැහැ අපි හයියෙන් උත්තර දෙමු. කොහොමද පින්නත්නි ආනන්ද හාමුදුරුවෝ වෙල වැඩි හිටියේ? මාරාවේශ. උන්වහන්සේ පුතග්ජනනේ පින්නත්නි උන්වහන්සේට බුදුහාමුදුරුවෝ මේ මොකක්ද? අපි දැන් ආනන්ද හාමුදුරුවෝ ගත්තා පින්නත්නි සමහර දෙයක් ඇයි ආනන්ද හාමුදුරුවෝ හිතුන්නේ නැත්තේ? අපි දන්නවා ප්‍රඥාවන්තයි පින්නත්නි අපේ ආනන්ද හාමුදුරුවෝ. ධර්ම භාණ්ඩාගාරික වහන්සේනේ. ඒ වුණත් පින්නත්නි අපේ කල්පවල වෙන්න පුළුවන්. මොකද මේ ඒ වෙලෙන් මාරාවේශයෙන් අපේ ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටපු හින්දා වැටුන්නේ නැහැ මොකද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියලා. මොකක් වෙනුවෙන්ද මේ දේශනා කරේ කියලා තේරුන්නේ නැහැ. ඊට පස්සේ පින්නත්නි ආනන්ද හාමුදුරුවෝ වැඩිට පස්සේ අන්න ඒ වෙලාවෙම කවුද ආවෙතනට? ඔය ඒ උත්තර දෙන්නේ නැහැ. කවුද? මාරයා. ඊට පස්සේ පින්නත්නි මාරයා ඇවිල්ලා මොකද්ද කරේ? භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන්ගේ ඉල්ලෝ භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පරිනිර්වාණයට හොඳම කාලය. එහෙනම් මතක් කළා මාරයා කලින්. පින්නත්නි අපේ මාරයා භාග්‍යවතුන් වහන්සේ එකට පරිනිර්වාණයට ආරාධනා කරේ කවදද? කවදද? බුදු වෙච්ච දවසේ. ඒ වෙලේ පින්නත්නි බුදුහන්සේගේ උත්තරේ මොකද්ද? දන්නවයි පින්නතුන් හැබැයි හයියෙන් උත්තර දෙන්නේ නැහැ. ඒ වෙලේ බුදුහාමුදුරුවෝ කිව්වා මාරය මාගේ මේ සිව් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ව්‍යක්ත වෙනකම් ධර්මදර වෙනකම් විනයදර වෙනකම් බහුශ්‍රද වෙනකම් මේ ධර්මය මනාව හසුරවනකම් චාරිකාවේ වඩිනකම් මම පිරුණන් පානවද? පිරුණන් පානවා. ඕක මාරයා මතක් කරා ආයෙත්. ඊට පස්සේ භාග්‍යවතුන් භාග්‍යවතුන් වහන්සේ දැන් නම් ඔබ වහන්සේගේ මේ ශිෂ්‍යයෝ පිරිස බහුශ්‍රදයි ධර්මදරයි විනයදරයි චාරිකාවේ හැසිරෙනවා. එහෙමනම් මේ කාලේ එහෙමනම් දැන් පරිනිර්වාණයට සුදුසුම කාලය. ඊට පස්සේ පින්නත් යන භාග්‍යවතුන් වහන්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරාද? ආරාධනා කරෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. එසේ බුදුහාමුදුරුවෝ මාරය තොප විසින් ඔබමන වෙහෙස වෙන්න එපා භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙන්නේ. මම තව 3 මාසයකට පස්සේ පරිනිර්වාණය සිද්ධ කරනවා කියලා පින්නත් භාග්‍යවතුන් වහන්සේ කිව්වා. ඊට පස්සේ පින්නත් දැන් දේශනා කරනකොට මොකක්ද උනේ? පොළව එන්නා. එතකොට පින්නත් බුදුබණ වහන්සේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරනවා. දැන් මේ මහා පොළව හෙල්ලෙනකොට ආනන්ද හාමුදුරුවෝ දැන් පින්නත් වුණ මේ හෙල්ලීම දැනුණා. දැන් පස්සේ භාග්‍යවතුන් වහන්සේකට ඇවිල්ලා වන්දනා කළාම භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ පොළව හෙල්ලෙන්නේ? මේ පණ විගුරුන් දී මේ පොළව හෙල්ලීමට හේතු වෙනවා.
එවෙලෙ පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරා මේ පින්වත්නි භූමි චලනය වීමට කාරණා කීයක් තියෙනවද? මේ ලෝක කාරණා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. කීයද තියෙන්නේ? හැමෝම කියලා බලන්න පින්වත්නි 8ක් තියෙනවා. පළවෙනි එක පින්වත්නි දැන් මේ පොළොව පින්වත්නි පිටා තිබෙන මොකක් මතද? ජලය මත. ජලය පිටා තිබෙන පින්වත්නි මොකක් මතද? වාතය මත. වාතය පිටා තියෙන මොකක් මතද? ආකාශය මත. මහා රුණක් පින්වත්නි හැමෝත් මොකද්ද වෙන්නේ? ජලය හෙලෙනවා. ජලය සෙලවීමත් එක්ක භූමි චලනයක් වෙනත් නැති වෙන්නේ පළවෙනි කාරණා. ඊට පස්සේ පින්වත් දෙවෙනි කාරණේ බුදුහාමුදුරු දේශනා කරන මේක තව කෙනෙක්ට කරන්න පුළුවන් දැන් මේ දෙවෙනි කාරණේ. යමක පින්වත්නි ඉර්ධිමත් නම් ඔහුට පුළුවන් මේ පොළොව හොල්ලන්න. තුන්වෙනි කාරණේ පින්වත්නි බෝසරන් වහන්සේ විසින් තුසිත දෙව්ලෝකයෙන් මනුස්ස කුසකට ඇවිල්ලා පින්වත්නි මේ මනුස්ස කුසට පිවිසෙන දවසේ මොකද වෙන්නේ? මේ මහ පොළොව හෙල්ලෙනවා. ඊට පස්සේ පින්වත්නි හතරවෙනි කාරණය සිද්ධාර්ථ කුමාරට පින්වත්නි බෝසරන් වහන්සේ මව කුසට ඇවිල්ලා වැඩම කරලා මේ මනෝලෝක පහළ වෙන දවසේ ඒ කියන්නේ අපේ සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිද්ධ වෙන දවසේ පින්වත් මොකද වෙන්නේ? මේ මහ පොළොව හෙල්ලෙනවා. ඊට පස්සේ පින්වත් ආයෙ හෙල්ලෙන්නේ කවද්ද? හිතට කියන බලන්න. සම්බුද්ධත්වයට පත් වෙන දවසේ. ඊට පස්සේ නැකල එකක් තියෙනවා පින්වත්. කාරණා එකක් තියෙන්න ඕනේ. මොකද්ද? තව තියෙනවා පින්වත්. ප්‍රධානම දේ මොකද්ද? ප්‍රථම අන්න ධර්ම දේශනාව පින්වත් යම් දවසක සිද්ධ කරනවාද අන්න එදාටත් මේ මහ පොළොව කම්පා වෙනවා. ඊට පස්සේ පින්වත්නි ආයු සංස්කාරය අත්හරින දවසේ අන්තිම කාරණේ තමයි මොකද්ද? ඔය හයියෙන් උත්තර දෙන්නේ නැහැ. පරිනිර්වාණය සිද්ධ කරන දවසේ. එතකොට දැන් පින්වත්නි ආනන්ද හැමෝටම මතක් වුණා දැන් මේ අනිත් කාරණා හතෙන් එකක්වත් මේ වෙලාවේ වෙනවද? නැහැ. උන්වහන්සේට තේරුණා එහෙමනම් මේ එහෙමනම් ආයු සංස්කාරය අත්හැරලා තියෙනවා. ඒ වෙලේ පින්වත්නි ආනන්ද හැමෝටම දැඩිසේ ශෝකයටපත් වෙනවා. අපි පින්වත්නි මේ වෙනකොට හිටිනන් එතන මොකද්ද වෙන්නේ? අපිට මේක දරා ගන්න පුළුවන්ද? බැහැ. මේක අහද්දි පින්වත්නි අපි පහන් සංවේග ඇති කරගන්න ඕනේ. එනි පින්වත්නි අපේ බුදුදහම වහන්සේගේ මේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ කතාමාලාව. හැබැයි දැන් නම් කම්මැලි වගේ ඇත්තටම. කම්මැලි නැති පින්වත්නි ඇත්තට කියන බලන්න. ටිකක් විතර කම්මැලි නේද? ඒ උනාට කොමාරි අහන් ඉන්න එපයි. නිදා ගන්නත් බෑ කවියක් කියනවා. නැගිටලා යන්නත් බෑ කවියක් කියනවා නේද? මුකුත් කරන්න බෑ. ඔහේ අහගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙම හිතන්න එපා පින්වත්නි. බණ අසනවා නම් සිහියෙන් ආසන්න නරකාදියේ දුක ගැන සිහි කරන්න දෙව් සැප ගැනත් එමෙන් නිති සිතන්න අලස කම දුරු කර අද බණ ආසන්න පින්වත්නි අපි බණ අහනකොට නෙමෙයි ඕනෑම පින්කමක් කරද්දී පින්වත්නි එකටම පාපයගේ ඇති කරගෙන ආයි පින්වත්නි අපි මේක අහන්න ඕනේ නෝ කරන්න ඕනේ. මෙතන පින්වත්නි අපි කවුරුත් කැමතිද අපාය යන්න? එන්නේ. හැබැයි දිව්‍ය ලෝක යන්න කැමතියි. එමනම් පින්වත්නි කල්පනා කරන්න දිව්‍ය ලෝක කෙසේද පින්වත්නි මේ සතර අපාය දුක පිළිබඳව මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් බණක් ඇහුවත් පින්වත්නි අහන්න. දැන් බණහදි කල්පනා කරන්න හරි. මට මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ සතර අපායෙන් මිදෙන මාර්ගය. මේ හැම දේශනාවක්ම පින්නත් විදින මොන මාර්ගයේද? සතර අපායෙන් මිදෙන මාර්ගයයි. පුංචි ළමයින්ටත් එහෙමයි. ළමා කාලේ කල්පනා වෙන්නේ නැති වෙන්න පුළුවන්. පුංචි ළමා මනස නේද? ළමයින් උනත් මේ ගැන සිහි කරන්න නිවනට කැමැත්තක් නීති ඇති කරගන්න ළමා ලෝභෙහි ආසිරිය නිති විඳින්න එබැවින් දහම් මාර්ගයේ නීති සැරි සරන්න ළමයින්ව ධර්මයේ පින්නත් නියත පිළිගන්න ඕනේ.
හොඳයි. එතකොට පින්නත් එහෙමනම් ඔන්න දැන් ආනන්ද හාමුදුරන්ට දැන් තමයි වැටහුනේ අපේ භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරය ඇතහැරලා කියලා. ඒ වෙලාවේ පින්නත් ආනන්ද හාමුදුරුවෝ හඬමින් වැළපෙමින් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා අනේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා පිණිස තව කල් වැඩ ඉන්න කියලා. කල්පයක් උඩ වැඩි කාලයක්. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මම ඔබට කලින් දැනුම් දුන්නා මේ ගැන. නමුත් ඔබ මට පිළිතුරක් ලබා දුන්නද? ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ පින්නත් ආනන්දකට තුන් පාරක් අහුවෝක. බුදුහාමුදුරුවෝ ඔය පළවෙනි වැරද්ද. ඒකට පින්නත් මේ අහන්නේ. එතන බුදුහාමුදුරුවෝ මේ වෙහෙසවනවනේ ආය අහා. දෙවෙනි වැරද්ද. ඒත් ආය අහා වෙහෙසවන. තුන්වෙනි වැරද්ද. ඒත් ආය අහා වෙහෙසවන. දැන් ඉතින් පින්නත් ආනන්ද හාමුදුරුවෝ කරගන්න දෙයක් තියෙනවද? කරගන්න දෙයක් නැහැ. හඬමින් වැළපෙමින් පින්නත් යන වැඩ සිටියා. ඊට පස්සේ පින්නත් වන භාග්‍යතුන් වහන්සේ විසින් මහා භික්ෂාංගයා කැඳවලා දැනුම් දුන්න මහණෙනි මම තෙමසකට පස්සේ පරිනිර්වාණයට වඩිනවා. ඊට පස්සේ පින්නත් මේ පොත අනුනට පස්සේ පුතග්ජන භික්ෂුන් වහන්සේ අඬන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත්ත පින්නත්. එතකොට එහෙමනම් ඔන්න දැන් පින්නත් මේ භාග්‍යතුන් වහන්සේගේ ආයු සංස්කාරය අතහැරියා. දැන් භාග්‍යතුන් වහන්සේ මේ කොහෙද වඩින්නේ? පරිනිර්වාණය දෙසා තමයි පින්නත් ඔන්න මෙතන ඉඳලා වඩින්නේ. මේ පින්නත් භාග්‍යතුන් වහන්සේට දැන් වැඩියා කොහෙද වැඩි? පාවා නුවරට කොහෙද වැඩි පින්නත් මේ පාවා නුවරට. පාවා නුවර කවුද පින්නත් හිටියේ? ඇහුන්නේ නැහැ මට. පින්නත් මේ පාවා නුවර හිටියා. බුදුන් වහන්සේ අන්තිම දාණය පූජා කරේ කවුද? සුන්ද කර්මාර පුත්‍රයා. ඔන්න දැන් පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ පාවා නුවර මේ චුන්ද කර්මාර පුත්‍රයාගේ පින්නත් තිබුණු අඹවණේ භාග්‍යතුන් වහන්සේ සමාපatti සුවෙන් වැඩ සිටියා. ඊට පස්සේ චුන්ද කර්මාර පුත්‍රයාත් පින්නත් ලේසි පාස කෙනෙක් නෙවෙයි. මේ හැමෝම හොඳ ධනවත් සල්ලිකාර. හොඳින් භෝගී උපයෝගය. ඒ වගේම පින්නත් නොයෙක් පින්දහම සිද්ධ කරා. ඉතින් මේ චුන්ද කර්මාර පුත්‍රයා පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ Tamanගේ භූමියට වැඩම කළ කියලා දැනගෙන ආරංචි ඇවිල්ලා අම්බපාලේ වගේම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරා මොකද පින්නත් මේ භාග්‍යතුන් වහන්සේගේ අවසන් දාය. ඒ කර්මාර පුත්‍රය දන්නේ නැහැ. ඉතින් පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ නඩතුරුව දැන් චුන්ද කර්මාර පුත්‍රයා ඊළඟ දවස් මේ පින්නත් ආරාධනා කරා. එනි පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ ඔබ දැන් දානෙට සූදානම්ල වැඩ ඉනකොට මේ දානයේ පින්නත් තිබුණ එක විශේෂ ආහාරයක් තියෙනවා. මොකද පින්නත් මේ සූකර මද්ද. සූකර මද්ද කියන්නේ මොනවද පින්නත් හිතන විදිහ ගැන බලන්න. අහලා තියෙන විදිහට මොනවද? සමහර කෙනා පින්නත් ඌරු මස් කියලා. ඒක හරියද? වැරදි. අටුවාවල පවා පින්නත් මේ ගැන තියෙන්නේ මේ සූකර මද්දවේ කියන්නේ පින්නත් හැම බුදුන් වහන්සේ නමකම අවසාන දානය. එතකොට පින්නත් මේ සූකර මද්දවේ කියන්නේ රසායනික කෑම. මොන කෑමක්ද? රසායනික කෑම. මේ කෑම පින්නත් මේ ගොඩාක් ලෙඩවලට සුවදායයි. හැබැයි එක ලෙඩකට බෑ. ඒ මොන ලෙඩද? ලෝහිත පක්ඛන්දිකල්ලේ අතිසාරය රෝගයට. දැන් භාග්‍යවතුන් වහන්සේ පින්නත් වල දැන් දානේ වළඳලා සූකර මද්දවේ Tamanta විතරයි පිළිගන්නවන්න කිව්වේ. ඉතින් මේ මද්දවේ මොකද කිව්වේ? වළලන්න. මේ දන්න දේවල් නැති පින්නත් නේ අපි. එතකොට ඒකද පින්නත් අනෙක් කොටස වළලන්න කිව්වේ. අනිත් වික්ෂුන් වහන්සේලාට මේක දිරවා ගන්න අපහසු වුණා. ඔන්න පින්නත් බුදුන් වහන්සේ මේක වැළඳුවා විතරයි මොකද මේ ලේ අතිසාර මේ ලෝහිත පක්ඛන්දිකා රෝගය බලවත්. දැන් පින්නත් බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ ආනන්දය මාගේ මේ ශරීරයෙන් 80 වයස් පිටරට පින්නත් හරියට දිරච්ච කරත්තයක් ප්‍රතිසංස්කරණය කරමින් පවත්නවා. එතකොට පින්නත් බුදුන් වහන්සේලා කොපමණ රෝග ඇති වුණත් පින්නත් මේව පින්නත් මාරාන්තික රෝග. මේ රෝගයක් ඇති වුණා කියන පින්නත් මරණයේ දුක හා සමානයි. අපිට බෑ පින්නත් මේ රෝගෙත් ඉවසන්න. භාග්‍යවතුන් වහන්සේ ඉවසුවේ කොහමද? ඉර්ධි බලයෙන්. භාග්‍යවතුන් වහන්සේගේ මේ සිතේ තබන්නා වූ පින්නත් මේ ඉර්ධිමත් බලය නිසා උන්වහන්සේ මේ රෝගයන් පින්නත් ඉවසුවා. ඒක උන්වහන්සේ වදාරන්නේ මේ පින්නත් දිරච්ච කරත්තයක් ප්‍රතිසංස්කරණය පවත්නා වූ තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හොඳයි. එතකොට පින්නත් භාග්‍යවතුන් වහන්සේ දැන් මේ චුන්දක දාන වලදී වඩලා අනතුරුව දැන් හිමින් මේ කොහෙද වඩින්නේ? කුසිනාරා නුවර. කොහෙද වඩින්නේ? කුසිනාරා. වඩිනකොට පින්නත් මේ භාග්‍යවතුන් වහන්සේට ඇති වුණා මොකද ඇති වුනේ? පිපාසයක් ඇති වුණා. මොකද ඇති වුනේ පින්නත් මේ පිපාසය.
දරුණුසේන් පින්නත් පිපාසයේ බලවත් වුණා භාග්‍යවතුන් වහන්සේ ආනන්දහඳුරට ආනන්දය මට දැඩිසේ පිපාසයි. පැන්ලක් ගෙනෙන්නේ. ඔන්න පින්නත් මේ අසල තිබුණ මොන නදියද? කුකුල්ලා දන්නව නේද? දන්නව හයියෙන් උත්තර දෙන්නේ. කමක් නැහැ කොහොමවත් පින්නත් දැනගන්නයි ඕනේ. Taman දන්නවා නම් මේ ධර්මයෙන් පින්නත් Tamanට අවශ්‍ය වෙන්නේ නේද? හොඳයි. එතන පින්නත් කුකුල්ලා නදිය ගලාගෙන ගහිනවා. ආනන්දහඳුර ගියා බලද්දී පින්නත්නි මිර සුළු මොහොතකට පෙර වෙනද පින්නත්නි ගල් 500ක් ගිහිල්ලා මේ කුකුතා නදී. දිය හොඳටම බොර වෙලා. වළඳන බැරි තරමට. ආනන්දහඳුර වෙලේ භාග්‍යවතුන් වහන්සේ කුකුතා නදියෙන් නම් දැන් පැනවල දැන් අපහසුයි. බුදුහාමුදුරුවෝ නෑ ආනන්දය මට දැඩිසේ පිපාසයි. ඒකනේ ජලය පින්නත්නි අවශ්‍යයි. ඔන්න ඊළඟ පාරකට මොකද මේ පින්නත්නි? භාග්‍යවතුන් වහන්සේගේ ඊර්ති බලය නිසා ජලයේ පැහැපත් වෙලා ආනන්දහඳුර වටහාගත්ත අනිවාර්යෙන් මේක මේ සිද්ධ වුණේ මොකක් හින්දාද? භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයෙන්. අනුතර පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ දැන් වැළඳුවා. මේදී බුදුහාමුදුරු දේශනා කරනවා පින්නත් දැන් මෙහෙමයි. දැන් වර්තමානයේ දැන් ওই සිද්ධ වුණා කියලා චුන්ද කර්මාරිගේ පින්නත්නි අන්තිම ධර්මයේ බුදුහාමුදුරු වැළඳුවේ. අපි හිතන්නත් පුළුවන් පින්නත්නි බුදුහාමුදුරුන්ට දේශනා කරේ නැත්නම් අනිවාර්යෙන් මේ චුන්දෙහිඳ මේ බුදුහාමුදුරු නැති වෙන්නේ. එයාගේ දාන වැළඳුවා ලෙඩේ වැඩි වුණා. එහෙම හිතන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ හිඳ පින්නත්නි බුදුහාමුදුරු දේශනා කරා මහණෙනි මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දී කවුද පින්නත්නි ප්‍රථම දානේ පූජා කරේ? සුජාතා. අවසාන දානේ පූජා කරේ කවුද? චුන්ද. මේ දෙදෙනාගේම පින්නත්නි එක හා සමානයි. චුන්දට පව් පිරෙනවද? පිරෙන්නේ නැහැ. මේක භික්ෂුණන්ට දේශනා කරේ මොකද පින්නත් නැත්තම් මහ ජනතාව මොකද කරන්නේ? චුන්දව මරනවනේ. උඩ ප්‍රහාර එල්ල කරනවා. ඕන නිසා භාග්‍යවතුන් වහන්සේ මේ මුනේ කියලා. හොඳයි. ඉතින් උන පින්නත් අනුතර දැන් භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට ඔහොම ඇති පින්නත් පුක්කුස්ස මල්ල කියලා කවුද හම්බුනේ? ලිච්ඡවි රජෙක් හම්බුණා. කවද පින්නත් හම්බුනේ දැන් මේ කුසිනාරාවට වඩින මාර්ගයේ. පුක්කුස්ස මල්ල ලිච්ඡවි රජතුමා පින්නත් රාජ්‍ය කරද්දී රජෙක්. කාලයකට පින්නත් මේ හම්බෙන්නේ මේක 7000 ගණන් ලිච්ඡවි රාජකුමාරවරු ඉන්නවා. අනිත් කාලේ මෙයා වෙලෙන්දී රජකමක් කරනවා වෙළඳාමක් කරනවා. ඉතින් මේ කුක්කුස මල්ල රජතුමා මොකද්ද දැන් මේ කාලේ වෙලෙන්ද මේ වෙලෙන්ද මොකද්ද කරේ භාග්‍යවතුන් වහන්සේ දැක්කලා උන්වහන්සේ වන්දනාමාන කරලා ධර්ම සාකච්ඡා කරනවා. දැන් බලන්න පින්නත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය. මරණාසන්න මොහොතේ පින්නත් මේ කවුරුද හිතන්නේ? අනුන් ගැන. අපි ඒකට උනේ හැදුනම නේද පින්නත්. කාමරෙන් එළියට එන්නේ නැහැ. අම්මා තමයි කෑමක් බෙදාගෙන යන්නත් ඕනේ කවන්නත් ඕනේ. ඒ අතින් බලන්න පින්නත් ඇත්තටම ඉතින් අපිට සම කරන්න බෑ කොහොමද භාග්‍යවතුන් වහන්සේට පින්නත් මේ තිලෝමේ අතර භාග්‍යවතුන් වහන්සේ. නමුත් උන්වහන්සේ මෙපමණ පින්නත් අපි ගැන හිතලා තියෙනවා නම් අපි තාම පින්නත් මේකෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ඒ පින්නත් මේ ධර්ම ගැන ඒකේ බුදුන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒ පින්නත් කුකුස්සමන් රත්තුමා මේ වෙලෙන් හොඳින් බණව පැහැදිලා. පැහැදිලා පින්නත් කසී සලු දෙකක් භාග්‍යවතුන් වහන්සේ රන්නන් පාඩෝ කසී සලු දෙකක් පින්නත් පූජා කරනවා. එකක් පින්නත් භාග්‍යවතුන් පූජා කරන අනිත් එක ආනන්දහඳුරට පූජා කරනවා. ඒ දෙපින්නත් උන්වහන්සේගේ මේ ශරීරයේ පොරවනවත් එක්කම වෙනදට වඩා පින්නත් ප්‍රභාෂරයි. මොකද පින්නත් ශරීරය වෙනදට වඩා ප්‍රභාෂරයි. කොමෙලා මුන් දැඩිසේසා කච්චාවේ නෑනේ බන අහන්නේ නිති ආසාවේ මේ දම් දෙසුම ඔබලාටයි නිති මුල් වේ එබැවින් හොඳින් දම් ඇසුමට සිත යොමු වේ. ඇත්තටම පින්නත් මේ දේශනාව වැඩියෙන් වැදගත් වෙන ඔයාලට ළමයිට. මේ වයසේදී අපිට මොකද දැනෙන්නේ පින්නත් මේ කතාවේ. මේ පින්නත් වැදගත්ම ළමයින්ට. මෙයාලා මේක පින්නත් ළමා කාලෙම දැනගෙන දැන් අපි වයසක් වෙනත් වැඩි හිටිය වශයෙන් වයසක් ගෙවලිවල. නමුත් එයා ළමා කාලේ මේ ළමයි පින්නත් මෙවැනි සංසිද්ධි වෙලා තියෙනවනේ කියලා දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕනේ. හොඳයි. එහෙමනම් පින්නත් ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කසී සරුව පින්නත් පොරවනකොට මොකද්ද මේ ශරීරයේ පින්නත් ප්‍රභාෂර ආලෝක රශ්මියක් ඇති වෙනවා. ආනන්දහඳුරේ භාග්‍යවතුන් වහන්සේ මන්ද මේකට හේතු කිමෙන්නේ?
පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය අවස්ථා දෙකකදී මෙවැනි වර්ණවත් වෙනවා. මොන වගේ අවස්ථාවලදී පින්වත්නි? මොන වගේ අවස්ථාවලදී? ආනයි. සම්බුද්ධත්වයේ ලබන්න පෙර දවසේ රාත්‍රියේ පින්වත් මොකද වෙන භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරය ශෝභාමත් වෙනවා, ප්‍රකාශ වෙනවා. එමෙන්න පරිනිර්වාණයට කලින් දවස් රාත්‍රියේ මොකද වෙන්නේ? මේ ශරීරයේ එවැනි වූ ආකාරයෙන්ම ප්‍රකාශ වෙනවා. ඔන්න පින්වත් එහෙමනම් අනතුරු භාග්‍යවතුන් වහන්සේ වැඩිය කොහෙද දැන් මේ වඩින්නේ පිළිවෙලන් මංචකේ. කොහෙද වඩින්නේ? කුසිනාරාවර මල් රදරන් උපවත් වෙන සාලවනෝද්‍යානයට වැඩිය. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. දැන් නම් ඉන්නත් අමාරුයි නේද? මේ ටයිල් එකේ වාටලා ඉන්න ගියාම හොඳයි. පින්වත් එහෙමනම් ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් සල්ගස් දෙකක් අතරත භාග්‍යවතුන් වහන්සේගේ තනවුවා වූ මේ පින්වත් මංචකේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වැඩ. එහිදී පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් මේ පින්වත් මංචකේ වැඩලත් පින්වත්නි නිකන් වැඩුනේ. ඒ ධර්මයමයි දේශනා කරන්නේ. එන්නේ අයට පින්වත්නි නොයෙක් ධර්ම කරුණු දේශනා කරනවා. මෙහිදී පින්වත් මොන දැන් බුදු පියාණන් වහන්සේ විසින් ආනන්ද හැමදෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වැඳලා අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සක මොකද කරන්න දේහයට? බුදුහාමරකුවා නෑ ආනන්ද. ඒක ඔබ මහන්සි වෙන්න එපා. ගිහින් මහන්සි වෙන්න අරහත්ත්වයේ සඳහා මාගේ පරිනිර්වාණයට පෙර කොහොම රහත් වෙන මහන්සි වෙන්න කිව්වා. නමුත් මාගේ මේ ශ්‍රී දේහය වෙනුවෙන් සිදු කරන්නා වූ ක්‍රියාදාමය කවුද කරන්නේ? මාගෙන් පැහැදුනා වූ බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රීය පුද්ගලයෝ මේ ලිච්ඡවි රාජකුමාරෝ හරි කවුරු හරි මේ මල්කන්දරු හරි ඕනෑම පුද්ගලයෝ ඉන්නවා මාගේ මේ ශ්‍රී දේහය අවසන් කටයුතු කරන්න. ඕම් පින්වත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඉන් අනතුරුව පින්වත් මේ භාග්‍යවතුන් වහන්සේ විසින් වික්ෂුන් වහන්සේලාට අවසන් ධර්ම දේශනාව සිද්ධ කරා. මොකද දේශනා කරේ? අවසන් ධර්ම දේශනාව. හන්දදානි වික්කවේ ආමන්ත්‍යාමිනෝ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදී. මොකද පින්වත් මේකේ අර්ථය? මහණෙනි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. ඒකනේ පින්වත් මේ චිරකවත්මක් කියනවා මේ හැම දෙයකම කිසිම දෙයක නැහැ. එබැවින් නොපමාර කුසල් දහම් වඩලා අරහත්ත්වයට පත් වෙන කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ පින්වත් භාග්‍යවතුන් වහන්සේගේ අවසාන පින්වත් වික්ෂුන් වහන්සේ පද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රවේද ලැබපු කවුද? සුබත්. ඒතර පින්වත් මේ සුබත් කියන පිළිවෙච්ච භාග්‍යවතුන් වහන්සේ කවුද එක්කරදී ආනන්ද හාමුදුරුවෝ යන්නම දුන්නේ නැහැ. ඔබට දැන් අවස්ථාවක් නැහැ භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පරිනිර්වාණයටයි සූදානම් වෙන්නේ. ඒත් අරයන් අතෑරියේ නැහැ. මට යන්න ඕනේ කියලාමයි මට එයි. ඕක පින්වත් මේ භාග්‍යවතුන් වහන්සේ දුරදිග යනකොට භාග්‍යවතුන් වහන්සේලක කනගන. ආනන්දනුක ආනන්දය ඔහු නවත්තන්න එපා. ඒක පින්වත් මේ භාග්‍යවතුන් වහන්සේ ගාඩ ඇවිල්ලා පින්වත් මේ සුබද්‍ර කියන පිළිවෙතියා ඒක කතා කරේ පින්වත් මේ සත්‍ය ශාස්ත්‍රය පිළිබඳව. සාකච්ඡා කළ අන්තිමේ භාග්‍යවතුන් වහන්සේගෙන් පැහැදිලි පින්වත් මේ උතුම් අරහත්ත්වයට පත් වුණා මේ පැවිදි ලැබීම. ඉන් අනතුරුව පින්වත් මොකද මේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සියලුම සංස්කාර ධර්ම නැසෙන බව මේ ලෝකයට පසක් කරමින් ප්‍රථම ධානය, ද්විතිය ධර්මයේ සියලු ධානය පින්වත් පත් වෙමින් මොකද මේ අවසානයේ රාත්‍රියේ පින්වත් අලුයම යාමේ උතුම් පරිනිර්වාණයට පත්. එහිදී පින්වත් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණා. දැන් බුදුන් වහන්සේ දේශනා කරේ පින්වත් දැන් මේ ශ්‍රී දේහයට කොහොමද පින්වත් මේ අවසන් කටයුතු කරන්න ඕන කොහොමද? කාගවද කරන්න ඕන? චක්‍රවර්ති රාජෝත්තමයාගේ ශ්‍රී දේහයට යම්කිසි ආකාරයකින් යම්කිසි පිළිවෙතක් කරනවද? එවැනි පිළිවෙතම මාගේ දේහයට සිද්ධ කරේත් වාගේ බුදුහාමුදුරු දේශනා කළා. එහිදී පින්වත් මේ සක්‍රීය රජ කෙනෙක් ගත්තා පස්සේ කොහොමද? ඔහුගේ ශරීරයේ පින්වත් මේ සිල්ලු කසීසලු 500කින් ඔතන. එමෙන්න පින්වත් මේ සිල්ලු නිතරම සකස් කරලා පින්වත් මේ කපුපුළු වලින් සකස් කරන මේ වස්ත්‍ර වලින් 500කින්. ඒකට පින්වත් මේ කසීසලුවක් පුරවනවා, පුරුම් සලුවක් පුරවනවා. කසීසලුවක් පුරවනවා. ඔය විදිහට පින්වත් මේ සලු කීයක්ද? 500කින් ශ්‍රී දේහයේ පින්වත් වන සැරස. ඉන් අනතුරු කොහෙද පින්වත් මේ රන් දෙනක තැබුවේ? කොහෙද තැබුවේ? රන් දෙනක. මේ පින්වත් මතක තියාගන්න. එතකොට එහෙමනම් පින්වත් රන් දෙනක තබලා අවසානයේ පින්වත් මේ සෑය නිර්මාණය කර දැන් භාග්‍යවතුන් වහන්සේගේ පින්වත් නියම දැන් පරිනිර්වාණ සිද්ධ කළ ශ්‍රී දේහයේ පින්වත් චිතකෙට ගිනි දල්වන්න සූදානම්. පින්වත් මේ කොපමණ භික්ෂුන් වහන්සේලා මේකට වෑයම් කර ශ්‍රී දේහය ගිනි ගත්තද ඇවිල්ලාද? නැහැ. කොච්චර අදුරු පින්වත් මේ try කරත් මේක උනේ නැහැ. ඊට පස්සේ පින්වත් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවසින් දැක්කා. මොකද පින්වත් දිවසින් දැක්කේ? මොකද දැක්කේ? අන්න හරි මහා කාශ්‍යප හඳුරු වඩලකම් ඉන්න වෙනවා.
පින්නත් මෙතනදී මේ මහා කාශ්‍යප මහරහතන් කතාව ගත්තට පස්සේ උන්වහන්සේ දවසක් අපි දන්නවා පින්ඩපාතේ වඩිනකොට පින්නත්නි එක අම්ම කෙනෙක් උන්වහන්සේ වෙනුවෙන් පැහැදිලා හිටියා. අපි දන්නවා මහා කාශ්‍යප මහරහතන් බුදුහාමුදුරේ පින්නත් ඒක ළඟ තියොත් අඳුර ගන්න පූර්ව පින්නත් රෝම දාතෙත් මේ අපිට අඳුර ගන්න වෙනවා. මේ අම්මා පින්නත්නි ඒව බල බල හිටියේ නෑ. හැමදාම මහා කාශ්‍යප මහරහතන් දාන දෙන්න පුරුදු වෙලා හිටියා. දවසක් පින්නත් අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ මාර්ගයේ මහා කාශ්‍යප මහරහතන්ට කලින් වැඩි අම්ම හිතේ මේ මහා කාශ්‍යප මහරහතන් කියලා දාන දෙන්නවා. ඔන්න පින්නත්නි ඒ වෙලාවේ මායි පිටිපස්සේ කවුද වැඩියේ මහා කාශ්‍යප අම්මා අඳුරගත්ත මොකද්ද මේ දුවලා ගිහිල්ලා පාතේට හැඳ දැම්මා බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කරා කිසිදු බත් ඇටයක් ඉතුරු නොවි හැඳට සියලුම දාන එක්ක. ඊට පස්සේ පින්නත්නි මේක මහා කාශ්‍යප මහරහතන්ට හරිම සංවේගයක් ඇති වුණා. අනේ මම ඉඳ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම දෙයක් වුණා නේ කියලා පින්නත්නි අදින් පස්සේ මම භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙනකම් බුදුන් වහන්සේ හමු වෙන්නේ නැහැ. එහෙම ඉඳලා පින්නත්නි උන්වහන්සේ වැඩි හිමාලයට වැඩි. අනුතර පින්නත්නි වැඩම කරලා අපි අධිෂ්ඨානයක් කරා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය යම් දවසක සිද්ධ වෙනවාද උන්වහන්සේගේ දේහය චිතකයෙන් දැනෙන මගේ ඇති. හැබැයි ඒක දැනගත්ත ඕනෙට පින්නත්නි උන්වහන්සේ ප්‍රාර්ථනා කරා දැන් මේ වටේ තියෙන පින්නත්නි හිමාලයේ වටේ තියෙන මේ ගස් කොළන් වල පින්නත්නි කොළ හැදෙනවා. මල් පිපියෙක් නම් ඒ මල් පරවෙනවා. ඔන්න පින්නත්නි මේ ටික උනා මහා කාශ්‍යප මහරහතන් දැනගත්ත එවනම් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. උන්වහන්සේ කියන තමන්ගේ පිරිසත් එක්ක ඉරිදීන් වැඩම කරා. අනතුරු පින්නත්නි භාග්‍යවතුන් වහන්සේගේ දේහේවට අනුශ්‍රී දේහේවට තෙවරක් පින්නත්නි පැදගුණා. වන්දනා කරද්දී පින්නත්නි අර රෙදිකඩ මේ සියල්ල පින්නත්නි කසාරු කරමින් භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී පාද පද්මය අපේ මහා කාශ්‍යප මහරහතන්ගේ නළලේ පිහිටියා. දැන් පින්නත්නි මේව ගැන හිතනකොට අපි කවදාවත් සැකයක් ඇති කරගන්න හොඳද? නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ පින්නත්නි මේ ලෝකේ තියෙනවා අචින්ත්‍ය විෂ පින්නත්නි. ඒ කියන්නේ අපිට මේ හිත ඉවර කරගන්න බැරි පින්නත්නි විෂ හතරක් තියෙනවා විෂයන්. බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය, අන් පින්නත්නි මහරහතන් වහන්සේලා ගැන. එතකොට පින්නත්නි එහෙමනම් දැන් අපේ පින්නත්නි මේක මතක් කරගන්න ඕනේ මේක පින්නත්නි අපි වාහනේ එනකොට අපේ ඩ්‍රයිවර් මහත්තයත් එක්ක මේ කතා කරා. අපි මේ කතා කරලා පින්නත්නි එතුමා කිව්වා දැන් පින්නත් අපි අඹ ගහක් ගමුකෝ. අඹ ගහේ පින්නත් අඹ ගහ ඇති වෙන්නේ කර්කශ පොළොවේ. හැබැයි අඹ ගහේ පින්නත්නි ඵලයේ රසවත්ද නැද්ද? පැණි ගහයි. අපිට පින්නත්නි දැන් හොයන්න පුළුවන් දෙයක් පැණි ගහුනේ කොහොමද කියලා. මොන පුලේද මේක පැණි ගහුනේ කියලා පින්නත්නි අපිට හොයන්න පුළුවන්ද? මේ කොහොමද පැණි ගහුනේ කියලා අපිට හොයන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පින්නත්නි මෙවැනි කුඩා දෙයක් අපිට හොයන්න බැරුව අපිට බුදුන් වහන්සේගේ විෂය හොයන්න කියලා හැරෙන්නවත් පුළුවන්ද? හැරෙන්නවත් නැහැ. අන්න ඒකයි පින්නත්නි බුදුන් වහන්සේගේ මේ මහා ආශ්චර්යය. එතකොට පින්නත්නි අන්න ඊට අනතුරුයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී චතිකේ පින්නත්නි ඉනිදැන්නේ. අනතුරු පින්නත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතිව අනිත් සියලුම ධාතුන් වහන්සේලා පින්නත් කියන්නේ අපමණ සහතරක් පින්නත්නි මුම්පේරිතරම් කුඩාවට දැනුණා. පින්නත්නි ගිනි කතා. ඉන් අනතුරු පින්නත්නි ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් දැන් මේ රජවරු පින්නත්නි ධාතුන් වහන්සේලා බෙදාගෙන මර යුද්ධි. මේක දැකලා මේක ලොකු විනාශයක් කියලා දැකලා පින්නත්නි මේ ද්‍රෝණ බගුණා පින්නත්නි මොකද කරේ? ඇවිල්ලි ඉවර වෙලා ධාතුන් වහන්සේලා පින්නත්නි නොයෙක් රාජ්‍යවලට බෙදලා. ඉන් අනතුරුව පින්නත්නි ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ තැන්වල මොකද මේ පින්නත්නි නොයෙක් ස්තූපයක් නිර්මාණය කරා. මේ පින්නත්නි අපි දැන් මේ සූත්‍රයෙන් ගොඩාක් කරුණු සාකච්ඡා කරේ. බුදුහාමුදුරු දේශනා කරා පින්නත්නි බෞද්ධ සදහැති කුල පුත්‍රයෙක් පින්නත්නි දැකබලා ශෝකයේ වීලි ස්ථාන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද පින්නත්නි? ඉපදීමේ ස්ථානය, සම්බුද්ධත්වයට පත්වීමේ ස්ථානය, පින්වන් පෑමේ ස්ථානය. ආදී පින්නත් එමෙන්න මේ විතරක් මේ බුදුපියාණන් වහන්සේ දේශනා කරා පින්නත් නැවතත් යම්කිසි කෙනෙක් පින්නත්නි ස්තූපයක් නිර්මාණය කරන පින්නත් අපි දැන් භාග්‍යවතුන් වහන්සේ සිහි කළාට පින්නත් අපි මේ ධාතුන් වහන්සේට දැන්පත් කළ ස්තූපයක් නිර්මාණය කරන්නේ. ඒ වගේ පින්නත්නි ස්තූපයක් සකස් කළ යුතු පින්නත්නි පුද්ගලයෝ කීයක් ඉන්නවද ලෝකේ? 4ක් ඉන්නවා. කවුද පින්නත්නි? බුදුරජාණන් වහන්සේලා, පස්සේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා සහ සක්විති රජු. ඔය වගේ පින්නත්නි ගොඩාක් කාරණා තව සාකච්ඡා කරන්න තිබුණා. නමුත් කාලලා මේකේ දැන් ඔය පුදුම පින්නත්නි යන්නේ කීයද බලාගෙන ඉන්නේ. ඒ හින්දා පින්නත්නි ඔන්න අපි දැන් අද සාකච්ඡා කරා දීඝනිකායේ මහා වග්ගයේ උතුරත් වෙන ඉතා විශිෂ්ට වූ පින්නත්නි බොහෝ සේදරම් කරගත් වූ මහා පරිනිබ්බාන සූත්‍රය දැන් සාකච්ඡා කරලා පින්නත්නි හැබැයි හයියෙන් උත්තර නම් දුන්නේ නැහැ.
හොඳයි. හොඳින් හැමෝම පින්නත් බණ ඇහුවද? අහන්න. නිදාගත්තේ එහෙම නෑනේ. පොඩ්ඩක් ඉඳ කියන්නේ. හැබැයි නිදාගත්තේ නෑ නේද? පින්නත්නි ධර්මයේ තේරුණාද පින්නත්නි? අපේ හැබැයි දැනක් එහෙම තියනවද යම් කිසි ගැටලුකාරී දනක්? හොඳයි. එහෙම හැමදෙනාම සාධනාදයක් පවත්වමු. සුපින්වත්නි අද දවසේදී මේ පින්නත් හැමදෙනාම විසින් බුදු පියාණන් වහන්සේගේ මේ ත්‍රිමංගලයේ සිහිපත් කරමින් මේ වෙසඟේ වෙසක් පොහොයේට කලින් දවසේ යටකල රජමහා විහාරස්ථානයේ සිට මෙතෙක් වෙලා ඊටමත් වටින සුවිශේෂී ලස්සන සූත්‍ර ධර්ම දේශනාවක් අපි ශ්‍රවණය කරා නේද? ශ්‍රවණය කරා. දැන් පින්නත් එහෙමනම් දැන් මේක අවසන් වෙන මොහොත. හරි සතුටි අවසන් වෙනවා කියව නේද? දැන් ඉවරයිනේ. ගෙදර යන්න තියෙන්නේ. එහෙමත් හිතුණාද? හොඳයි. එහෙමනම් පින්නත් දැන් බණහනකොට පින්නත් බණ ගැන විතරම හිතුනේ වුණ අන්තිම ප්‍රශ්න. ඕකේ පස්සේ අහන්න. බණහන්දි පින්නත් බණ ගැන විතරම හිතුනේ. දැන් පැයකටත් වැඩි පින්නත් මේ පැය පුරාවටම බණහන්දි පින්නත් බණ ගැන විතරම හිත තිබ්බේ. හැබැයි බොරු කියන්න බෑ. බණ ගැන විතරම හිත තිබුණේ. ඔන්න බොරු කියනවා. පින්නත් අපි පුතක්නයිනේ. අපිට බෑ පින්නත් මේ විදිහට එක තැනක රඳව ගන්න. සමහර වෙලාවට මේ හිත ගෙදරක් දුවන්න තේ පිටුතුනේ. කල්පනා කරනවා මම ගෙදර දොර වහලා දාලා පොරු පැනලක් දන්නේ නැහැ. ඒ බල්ලපුරන සද්දේම වුණාට පස්සේ පින්නත් කල්පනා කරනවා. එතකොට පින්නත් නම් ඇත්තරම ඒක ස්වභාවය පින්නත්. බණ අහුවට අපිට මේ අපේ හිත එක තැනක තියාගන්න බෑ. හැබැයි අපි පින්නත් ප්‍රඥාවන්ත වෙනකොට මේ හිත එක තැනක රඳව ගන්න. හොඳයි. එහෙමනම් පින්නත් ප්‍රාර්ථනා කරමු මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වෙන්න හේතු වෙලා යටකල රජමහා විහාරස්ථානයේ මේ විහාරාධිපති නායක හමුන්වහන්සේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නම්කෙන අවසරයි කල්පයේ අරිගොඩ නායක හමුන්වහන්සේට අපේ විහාරාධිකාරී හමුන්වහන්සේට අතුරු මහා සංඝරත්න පොඩි හමුන්වහන්සේ හැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නියක් වේවා මේ කරගෙන ශාස්ත්‍රික මෙහෙවර මේ ගෞතම බුදු ශාසනය තව තවත් ඉදිරියට බබුලවන්න ශක්තිය ධෛර්ය වාසනාව මෙතෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සාදු කියමු. හොඳයි. එහෙමනම් පින්වත්නි මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ මේ සඳහන් වන නිමා රිස්ටෝස් අධිපති ලලිත් ජයශාන්ත මහත්මයා ඇතුළු දූදල් පිරිස නැසී ගිය කේ.ටී. ගිමාරා මෑණියන් පිරිනමන පොසල් කිරීමේ බලාපොරොත්තු වෙන මේකම සංවිධානය කරා. එතකොට පින්වත්නි මෙතන සහභාගී වුණා මේ හැමදෙනාම මේකට උපකාර කරා. එමෙන්ම විදුලි ආලෝක පූජාවේ දායකත්වය පිළිබඳ සඳහන් කරන්න ඕනේ. එහිදී කේ.ජී. සුජිත් වසන්ත නානායක්කාර මහත්මයා විසන් හෙට්ටිආරච්චිගේ අමරාවතී මෑණියන්ට පින නමෝදන් කිරීම බලාපොරොත්තු එම මහත්මයාත් ඒ ස්වාමී දිනිය දුවදර හැමදෙනාම එකතු වෙලා එක රාශිය වෙලා විදුලි ආලෝක පූජාව තමන්ගේ දායකත්වය දැක්වුවා. එහෙමනම් පින්වත් මේ ප්‍රාර්ථනා කරන මේ නම් සඳහන් කරන පින්වත් හැමදෙනාටම මෙතනට සහභාගී වුණා මේ පින්වත් හැමදෙනාටම සහභාගී වෙනවා මේ පින්වත් හැමදෙනාටම දුක් නිරෝගී දීර්ඝ සම්පන්නියක් වේවා. ඇති වී තිබෙන සියලුම රෝගාන්තකාරයන් දුර වේවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නන් බලයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගන්වා බලයෙන් යටකල රජමහා විහාරස්ථානයේ මේ බෝධීන් වහන්සේ ගන්වා බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නිමත් වේවා. තමන් සිතන පතන සෑම කටයුත්තක්ම එලෙසින්ම සර්පටයි සාර්ථක වේවා. එම් වැදගත් වාණි පින්වත්නි මේ ගෝර සංසාරයේ දුක නැසල අපි හැමෝටම උතුම් නිර්වාණ අවබෝධ සඳහා යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු. හැබැයි පින්නත් මෙතන වාසනාව කිව්වට ඇත්තටම අපි පින්නත්නි ධෛර්යමත් වෙන්න ඕනේ. වාසනාව ගත්තම පින්නත්නි මෙහෙමයි. වාසනාව ප්‍රයෝග කරනවා මේ ලෞකික දේවල් වලට. පොසත් කුලේ ඉපදෙන්න, නුවණ ලැබෙන්න අපිට වාසනාව ඕනේ වෙනවා. හැබැයි පින්නත්නි දැන් මෙහෙමයි වාසනාව ගත්තාම වාසනාව ඕනේ නෑ හොඳ පින්නත්නි ධාර්මික පෞල් ළමයි ඉපදෙන්නේ. ඔවුන් වාසනාවන්තයි. නමුත් පින්නත්නි දුප්පත් පෞල් ඉපදුනා සමහර වෙනවා පින්නත්නි දැඩිසේ වීරයෙන් මේ ධර්ම අවබෝධ කරගන්න මහන්සිය. ඒ හිත පින්නත්නි අපි වීරයට මුල් තැන දෙමු වාසනාවට වඩා වීරයට මුල් තැන දීලා මේ අමා මහ නිර්වාණ අවබෝධය සඳහාම අපේ හිත යොමු කරමු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමින් සාදු කියමු. හොඳයි. එහෙමනම් පින්නත් මේ හැමදෙනාම මෙතෙක් රැස් වෙන කොටසක් මාසමය කර පළමුව දෙවියන්ට අනතුරුව ඥාතිනත් විනෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි හැමදෙනාම සාධනාවක් වුණා. පතනා සැම පැතු මන් ඊතු වේවා සිතනා සැම ආද හංසාරෝ වේවා මියෝ බුදු වදන් සවන බැකේවා දහම් ඇසෝ ඔබ හට සෙත් වේවා